වර්ෂ 1990 අප්‍රේල් 24 දින අභ්‍යවකාශගත කරන ලද හබල් ටෙලස්කෝප් එක කියන්නේ තාරකා විද්‍යාවට මහඟු මෙහෙයක් ඉටු කරපු ටෙලස්කෝප් එකක්. මොකද ගැලලියෝ ගැලලි ටෙලස්කෝප් එකක් කියන දේ හොයාගත්තට පස්සේ නැත්තම් ටෙලස්කෝප් එකක් ගැන තොරතුරු සොයාගත්තාට පසුව බිහිවෙච්ච ටෙලස්කෝප් අතරින් විශේෂම ටෙලස්කෝප් එකක් තමයි මේ හබල් ටෙලස්කෝප් එක. මොකද මේ වෙනකොට තියෙන ජේම්ස් වෙබ් දුරක්ෂය භාවිත කෙරුවද 2025 නැත්නම් පුරා වසර 35 පුරාවටම මේ ජේම්ස් වෙබ් දුරක්ෂයට අමතරව තව වෙනතුරු හබල් දුරක්ෂය භාවිත වෙමින් පවතී. ඉතින් මේ කුඩා වීඩියෝ එකෙන් කරන්නේ හබල් දුරක්ෂය ගැන තොරතුරු කිහිපයක් ඔබ හමුවේ ඉදිරිපත් කිරීම. එහෙනම් ඉතින් අපි ටක් ගාලා බලමු මොකද්ද මේ හබල් ටෙලස්කෝප් එකේ ඉතිහාසය වගේ මේ හබල් ටෙලස්කෝප් එක මොන වගේ වැඩද කරලා තියෙන්නේ කියලා. දුරේක්ෂයේ ඉතිහාසය 17 වන සියවසේ මුල් භාගය දක්වාම දිවයයි. පළමු දුරේක්ෂය 1608 දී ලන්දේශීය ජාතික ඇස් කණ්ණාඩියක නිෂ්පාදකයෙක් වන හැන්ස් ලිප්‍රෙෂේ විසින් සොයා ගන්නා ලදී. මේ මුල් දුරේක්ෂවල සැකස්ම වර්තන දුරේක්ෂයක් වූ අතර එය ආලෝකය රැස් කිරීමට සහ නාභිගත කිරීමට කාච භාවිත කළේ. 1609 දී තාරකා විද්‍යාඥයෙකු ගැලේරියෝ ගැලලි විසින් දුරේක්ෂය සොයා ගැනීම ගැන අසා තමාගේ දෑ නිර්මාණය කළේ. එනම් දුරේක්ෂය නිර්මාණය පියා ලෙස සලකන්නේ මේ වෙනුවට ගැලලියෝ ගැලලිය. ඔහු රාත්‍රී අහස නිරීක්ෂණයට යොදාගත් අතර සඳෙහි කඳු සහ ආවාට ඇති බව බ්‍රහස්පතිගේ චන්ද්‍රයා වටා විශාල චන්ද්‍රයන් හතරක් පරිභ්‍රමණය වන බව ඇතුළු කරුණු රැසක් සොයා ගන්නා ලදී. ඔහු සූර්ය රපද නිරීක්ෂණය කළ අතර සූර්යයා පරිපූර්ණ හා නොවෙනස් වන බවට වූ ඇරිස්ටෝටියානු අදහස ප්‍රතික්ෂේප කිරීමටද උපකාරී විය. මෙසේ දුරේක්ෂ කලින් කාලට සාදාගෙන යන විට පෘථිවියේ සිට දුරේක්ෂ වලින් බැලිය හැකි දුර සීමා සම්පන්න බව විද්‍යාඥයන්ට ඉබේටම මෙන් අවබෝධ විය. එනම් යම්කිසි කාලයක් තුලදී මෙම දුරේක්ෂයන්ට මේ අවකාශයේ තිබෙන වායු පටල, දූවිලි පටල වගේම විවිධ නිරීක්ෂණය කිරීමට පෘථිවි වායුගෝලය බාධාවක් විය. මෙම හේතුව නිසා දුරේක්ෂ පෘථිවි වායුගෝලයෙන් එබ්බට නැත්නම් පෘථිවි වායුගෝලයෙන් එළියට අරන් ගොස් අවකාශය හා අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් තීරණය කරන ලදී. මෙහි අනාග්‍ර ප්‍රතිඵලයක් ලෙස බිහි වූ හබල් දුරේක්ෂය එතෙක් මෙතෙක් බිහි වූ විශාලම වගේම ප්‍රබලම දුරේක්ෂ අතරින් එකකි. 1990 අප්‍රේල් 24 වන දින හබල් ටෙලස්කෝප් එක අභ්‍යවකාශගත කරන ලදී. 10. Yeah, let's go for main engine start. 6, 5, 4, 3, 2, 1. And booster ignition liftoff from Space Shuttle Discovery, taking the space station to full power for full science. මෙය ස්පේස් ෂටර් ඩිස්කවරි යානය විසින් අභ්‍යවකාශයට අරන් ගොස් ඇත. එමෙන්ම මෙම ටෙලස්කෝප් එක NASA, ESA වැනි ආයතන මගින් ඔපරේට් නැත්නම් මෙම ආයතන මගින් මෙය පාලනය කිරීම සිදු කරගෙන යයි. එමෙන්ම මෙහි ඉදිරිපස කොටසේ අපිට පියනක් දැක්ගත හැකියි. මෙම පියනෙන් කරන්නේ මෙම ටෙලස්කෝප් එක අවශ්‍ය නැති වෙලාවට නැත්නම් මේ භාවිත නොකරන වෙලාවට වසා තැබීමයි. එමෙන්ම මෙහි තරමක් දිග ආලෝක වර්ධනයට අවශ්‍ය ඉඩක් සලසා ඇත. මෙමගින් ඉතා විශාල ආලෝක කදම්බ මෙම ටෙලස්කෝප් එක තුළට ගත හැකියි. එමෙන්ම මෙහි අඩිය නැත්නම් මෙහි පතුලේ විශාල දර්පණයක් අපිට දැක්ගත හැකියි. මෙම දර්පණයෙන් ලැබෙන ආලෝක කිරණ ඉදිරියට පැමිණ නැවතත් කුඩා දර්පණයක වැදී ආපසු පිටිපස්සට ගොස් එහි තිබෙන කැමරාව තුළට මෙම ආලෝක කිරණ වැටීම සිදුවේ. මෙමගින් මෙම ටෙලස්කෝප් එක විසින් නිරීක්ෂණය සිදු කරනවා. මෙහි යම් යම් කොටස් වලින් මේකේ අවශ්‍ය දත්ත පෘථිවියට සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය ලෙස සකසා ඇත. එමෙන්ම මෙහි දෙපැත ඇති විශාල සූර්ය පැනල මගින් මෙම ටෙලස්කෝප් එකට අවශ්‍ය විදුලිය මෙන්ම මෙහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බල ශක්තිය සපයයි. එමෙන්ම මෙහි රේඩියෝ තරංග සම්ප්‍රේෂණ සඳහා විශාල ඇන්ටනාවක්ද සවිකොට ඇත. මෙමගින් තම පෘථිවිය සහ හබල් ටෙලස්කෝප් අතර දත්ත හුවමාරුව මේ වෙන විට පවත්වාගෙන යන්නේ. එමෙන්ම ඔයගොල්ලන්ට පැවසිය යුතුයි මෙම හබල් ටෙලස්කෝප් එක මේ වෙන විට භාවිතයේ නැහැ. එමෙන්ම ඔයගොල්ලන්ට මේ දාන ලින්ක් වලින් ගිහින් බලන්න පුළුවන් මේ හබල් ටෙලස්කෝප් එක දැන් මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා. හරි.
අදත් එහෙනම් අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ වීඩියෝ එකේ අවසානයේට. ඒ කියන්නේ මේ කුඩා වීඩියෝ එකේ අවසානයේට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මම මේ වීඩියෝ එක ඉවර කරන්න හිතුවා හබල් ටෙලස්කෝප් එකෙන් ගහපු ලස්සන පින්තූර වගේකුත් එක්ක. ඔයගොල්ලෝ මේ පින්තූර නරඹන ගම තාම මගේ මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න නැත්නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් මේකත් මේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක share කරලා මට support එකක් දෙන්න. හරි. එහෙනම් ඉතින් ඊළඟ දවසක තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙන බලාපොරොත්තු වෙන්න. අදට මම සමුගන්නවා.